මේ ප්‍රදේශයේ ඔබ දන්න විදිහට කොච්චර විතර පිරිසක් පීඩාවට පත් වෙලා ඉන්නවද මේ නායයන් නිසා? මේ නායයමත් එක්ක ඍජුවම හානි වෙලා තියෙන මටත් මගේ ගෙදර මගේ ඉහළ ගෙදරටත් ඊට පස්සේ මගේ බාප්පලා දෙන්නටත් විතර මොකද මගේ ගේ බාත්රූම් එක টয়ලට් එක කුස්සියේ එහා පැත්තේ මේ ගල හේත් වෙලා තියෙන. ඉතින් පල්ලමට ගිහිල්ලා තමයි නාය නතර වෙලා තියෙන්නේ. එතකොට එහා පැත්තේ මීට එහා පැත්තේ පවුල් කොහමද 35කට ආසන්න ප්‍රමාණයක් පදිංචි වෙලා හිටිය ඒගොල්ලෝ ආරක්ෂාව සඳහා අහක් කරලා තියෙනවා. නමුත් ඉතින් මේ දැන් ඍජුවම බලපෑම් වෙලා තියෙන මට නමුත් ඒගොල්ලන්ටත් මේ දුක වෙන්න කලින් යාලත් ආරක්ෂිත ස්ථාන වලට යන්න මොකක් හරි වැඩ පිළිලක් හැදෙනවා නම් මට වගේම ලොකු සැනසෙල්ල. මොකද 2016 අපි මෙතනින් පිට ගියා නම් මට අද වේදනාවක් නෑ. මොකද මම ගොඩක් දුක්ින්දා මම උදේ වැඩට ගියේ බදාම ටික කන්නලා. පප්පා තමයි බදාම ටික දුන්නේ. පස්සේ මේ පාරවල කරෙන් ඇද්දි වෙලි. ඉතින් මේ ඒ හැදුවේ අපි මේව යන්න කැමති නෑ. මොකද මේ අපි තව දැනකට යන්න ආසාවක් නෑ. මේකේ මැරෙන්න අපි ආසයි. ඒත් ඉතින් දැන් මේ පෙනි මැරෙන්න බෑ. ඉතින් හිතා ගන්න බෑ. දැන් දවස් 5ක් විතර නර මලු ටිකේ කුරුසුයි සරමයි තියෙන්නේ. නම ලියා පදිංචි කරලා තියෙන්නේ. අද වෙනකම් මොකද මට ලැජ්ජයි. මම මාධ්‍ය දෙකකින් මම අනික් අය වෙනුවෙන් හඬන ගද්දි මට ගිහිල්ලා බඩු මල්ලක් දුන්නේ නැහැ කියන ලැජ්ජයි. මගේ අප්පච්චි යවන්න ලැජ්ජයි. ලොකුකමක් නෙවෙයි. එතකොට නිකන් අපිට ඔව් ඊට පස්සේ දැන් අද කඳවුරේ මේ අම්මයි අප්පච්චි මෙහෙ ඉන්න මගේ ආදරණීය මාධ්‍යවේදී මට සැලකුවා. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් දුන්නේ නැහැ. මේගොල්ලෝ දැන් ඉදිරියටත් දෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. දන්න මම ලියාපදිංචිලා තියෙන මගේ එක තමයි එකට ලියාපදිංචි කරලා තියෙන අපේ වසමේ. මේ අනික් මේ වසමේ කොහෙවත්ම මේ වගේ බරපතල මේකක් නෑ. මේ ගලත් මීටර් 200ක් විතර උඩින් ගිහිලා. දැන් මේ වගේ ගල් පර්වත 3ක් මේ මෙතන උඩ පේන මානේ. මෙතන මගේ වත් ඉහළ කෙරවල තියෙනවා. මම දැන් ඩ්‍රෝන් එකක් ගෙනලා දාලා ඒක වීඩියෝ එකක් හදලා මම උතුමාලට එවන්න මගේ ගේ තියෙන පරතරේ. ඉතින් දැන් මට තියෙන ලොකු අභියෝගයක් මේ මට කොහෙන් හරි මං ඉඩම් කෑල්ලක් කොහොම හරි ගන්නවා. මම සීට් ටික ගලවගෙන ගෙනියන්න පාරක් නැහැ. මොකක් හරි කරලා දැන් මොකද දැන් අපිට රජෙන් ලැබෙනකම් බලා ඉන්න බෑ. අප්පච්චිත් අසනීපයක් තියෙන්නේ. අක්කයි ගෙදරත් හැමදාම ඉන්න පොඩි ගෙදරක්. යාත් මේ අයියත් ඒ ඩ්‍රයිවිං රසාවක් කරන්නේ. ඉතින් ඔව් ඒ නායයි එතනින් මෙහා පැත්තේ මට ඔබතුමාලට පුළුවන් නම් අපි ඉක්මනින් මං එතෙන් එක්ක යන්න. එතන තමයි නාය මේ අරණයික කෑගල් දිස්ත්‍රික්කේ ලොකුම නාය ගිහිලා තියෙන්නේ. දැනටත් පවුල් කියන්නේ මිනිස්සු 6 දෙනෙක් පස්සයට ඉන්නවා. පෙරේදත් මේ පවුල් 60කට කෑම ගෙනිච්ච හෙලිකොප්ටර් එකකින් යන්න පාර නැහැ. නෑ මේ කොටු වෙලා තියෙන සමහර තැන් තියෙන අඩි 70 80 විතර ලොකු ඔය පේන හන්දට එහාද ඔය ඔතෙන්නම ගිහේ කාපට් පාර තියෙන හොඳටම ඔය නාය ගිහිල්ලා තියෙන දැනට ඔය පුළුවන් නම් ඔයගොල්ලන්ට හොඳ මේකක් තියෙන. එතන ගියාම ලොකු කර්මාන්ත ශාලාවක් තියෙන 200ක් විතර වැඩ කරපු එක. ඔය කන්දේ කන්ද පාමුල මේ ඔතනින් මේ ලෝකේ හොඳම මේ කුළුබඩු එනසල් වගාව තිබිලා තියෙනවා දෝතල්ලෝයි කියන එකේ. මේ එහෙ ගොඩක් ඉතින් ඉන්නවා තාමත් එළියට එන්න බැරුව. මැරිච්ච මිනිස්සු කීප දෙනෙක් හම්බුණා මග ගහගෙන ගිහිල්ලා තිබිලා. තව 6 දෙනෙක් ඉන්නවා ගන්න බැරුව. මේ ගල ආය නායකව මැරිච්ච කට්ටිය. මේ ගල දැන් මේ වගේ තව ගල් 3ක් තියෙන නෝටින් ඒතර මං අර යාළුවෙක් හදිසියේ ඩ්‍රෝන් එකක් දාලා මං ඒක අර MBR එකේ කෙනෙකුට එවුවන් පස්සේ ගියා මේ නායේ මේ වගේ ගල් කුට්ටි 3ක් මේ අපේ ගෙට උඩින්ම තියෙනවා තව හිර වෙලා මේ වංගුව. ඔව් මේ ගමනේද මේකේ මේ චුට්ටි උඩි මේ නායෙම ඕන් ඔහම ඇවිල්ලා ඕන් ඔහම ගිහිල්ලා තියෙනවා. මෙතන ඉඩ ඇතුලේ නේද? මෙතෙන් ආවලා ඉන්න තැනට යන්න. යා. මේකේ එනම් මෙහෙම කරු. මාමේ තාත්‍රි වෙලා මෙහෙට දෙන්න.
අර මේ ලසන්තයි අර දැන් ඔබ දෙන්න වල නම්මු මේ පේන්නේ ඒ බලන්න එතන හොඳයි මේ කියන්නේ ලේසියිනේ